සුබ දවසක් යාළුවනේ. අද දිවාලි දවසේ ඒ කියන්නේ අද වප්පෝයේ දවසේ ඔයාලා මොකද කරේ? මම මොකද කරේ කියලා බලමුද? ඉතින් අපි අද උදෙන්ම ගියා ශ්‍රීමා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න. ඔයාලා රුවන්වැලි සෑයට යනවා නම් මෙන්න මේ පාරේ. ඒ කියන්නේ නැගෙනහිර දොරටුව තියෙන කණුව ළඟින් දකුණු දිශාවට යන්න ඕන. එතකොට ඔයාලා ශ්‍රීමා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්නව නම් ප්‍රධාන දොරටුවේ ඉදිරියට. ඒ කියන්නේ ඉස්සරහට යන්න ඕන. අද ඉතින් පොය දවසනේ අද ගොඩාක් පුද පූජාවල් තිබ්බා. ඊට පස්සේ අපි මුලින්ම ශ්‍රීමා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙනම රුවන්වැලි සෑය ළඟට ගියා. ඔයාලා දන්නවද දියපිරිලි මල් පූජා කරපුවාම ආනිසංස වැඩිලු. මෙතනට ගියාම ආයෙ එන්න හිතෙන්නේ නැති තරමට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මිනිස්සු මල් පූජා කරනවා, දානි පූජා කරනවා, වන්දනාමාන කරනවා, භාවනා කරනවා, ඖෂධ වටි පූජා කරනවා. කොච්චර ශ්‍රද්ධාවක් ඒ මිනිස්සුන්ගේ හිතවලත් ඇතිද? අනේ ඒ මිනිස්සුන්ගේ ප්‍රාර්ථනාවන් ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වෙන්න ඕන. අද ඉතින් දන්සල් වලින් නම් අඩුවක් නෑ. බත් දන්සල්, කෝපි දන්සල්, කිරිබත් දන්සල්, කඩල දන්සල්. අපිත් ඉතින් මුලින්ම ගියා කිරිබත් දන්සලට. ඊට පස්සේ අපි යාළුවන්ට වුණා කෝපි බොන්න. ඊට පස්සේ කෝපි දන්සලටත් ගිහිල්ලාම කොහෙ ගියත් ඉතින් ෆොටෝ ගහන්න අමතක වෙන්නේ නෑනේ. ෆොටෝසුත් ගහලා බලන්නකෝ අපි ෆොටෝස් ලස්සනයිද කියලා. ඊට පස්සේ ඉතින් හිමීට හොස්ටල් එකට ආයෙත් ආවා. අදට ගිහින් එන්න සුබ දවසක්.